දෙදස් විසිපහේ මැයි මාසේ 18 වෙනිදා ඉඳලා 2026 දෙසැම්බර් මාසේ 5 වෙනිදා දක්වා රාහු කේතු ග්‍රහයන් දෙදෙනා තැන්පත් වෙලා ඉන්නේ කුම්භ රාශියේ සහ සිංහ රාශියේ. මේ වීඩියෝ එකෙන් බලමු වෘශ්චික රාශියෙන් උපන් ඔයාට කොහොමද මේ රාහු කේතු තැන්පත් වීම බලපාන්නේ කියලා. රාහු වෘශ්චික රාශියෙන් උපන් ඔබගේ කේන්දරයේ 4 වෙනි භාවයට ගමන් කරනවා. මේකේ බලපෑම පෞල් ජීවිතයේ අසමතුලිතතා ඇති කරන්න හේතු වෙන නිසා ඔබට යහපත් කාලයක් උදා වෙනවා කියලා මේ කාලේ සලකන්න බෑ. පෞල තුල අන්‍යෝන්‍ය සමගිය නොමැතිකම සහ ආදරය පිළිබඳ සංවේදී බව අඩුවීම ඔබගේ පෞල්ලේ සමාජිකයන් අතර දුරස්ථභාවයේ පුළුල් කළ හැකි වෙනවා වගේම ඔවුන් කෙරේ අවධානයෙන් සිටීම ඔවුන් රැක බලා ගැනීම ඔබගේ කාර්යයක් කියලා ඔබ මතක තියාගන්නත් අවශ්‍ය වෙනවා. මේ ගත වෙන කාලය තුල ඔබ පවුලෙන් ඈත් වෙලා වාසය කරන කෙනෙක් නම් තරමක මානසික නිදහසක් Tamanට අත්විඳින්න පුළුවන් වෙනවා. කොහොම වුණත් Tamanගේම නිවසක් ඇති පුද්ගලයින්ට තම රැකියාව නිසා තම පවුලෙන් දුරස් වීමට හෝ නිවසේ වෙනදා තරම් සැප පහසුකම් නොලැබීමට හේතු කාරණා ඇති වෙන්න ඉඩක් තියෙනවා. ඔබ විවිධ විෂයන්හි මේ කාලේ නිරත වෙනවා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල නිරත අයට එවැනි ක්ෂේත්‍රවල නියැලී වැඩ කිරීම වාසිදායක වෙනවා. බ්‍රෝකර්වරුන්ට සහ වෙනත් ව්‍යාපාර අතරමැදියන් විදිහට කටයුතු කරන අයට මේ කාලේ සුබදායක වෙනවා. ඔබට පපුව ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන් වගේම තමයි සෙම් රෝගත් මේ කාලේ බහුල වෙන්න ඉඩ තියෙනවා. රාහුගේ ගෝචරයේ බලපෑම නිසා ඔබ ඔබගේ පවුලේ අය පාලනයට ඕනෑවට වඩා මැදිහත් වීමෙන් වැළකීම සියලු දෙනා සමග එකඟව කටයුතු කළ යුතු කාලයක් ඇති කිරීමට හේතු වෙනවා. රැකියාව හා ව්‍යාපාර කටයුතු වලදී ඔබට ජයග්‍රහණය ලැබෙනවා. ඔබට පැවරෙන හෝ ඔබ සිදු කරන කාර්යයේ අපේක්ෂිත ප්‍රතිඵල ඔබට මේ කාලේ පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. මෙම කාලය තුල කරන ලද ආයෝජන අනාගතයේදී වැඩි ප්‍රතිලාභ ලබා දෙනවා වුණත් හොඳින් කල්පනා නොකර එවැනි කිසිම මූල්‍ය තීරණයකට ඍජුව මැදිහත් නොවෙන්න Taman වග බලා ගන්න ඕන. බුද්ධිමත්ව මුදල් කළමනාකරණය කරන්නත් Taman මතක තියාගන්න ඕන මේ කාලයේ.